නෑ. මම මගේ අඳුරලා දෙන්න. මොකද මේ අඳුරලා දෙන්න කිව්වොත් සමහරි කයලි නැති වෙන්න පුළුවන්. මම ඇවිල්ලා වෛද්‍ය විශාරද ශිරෝමණී වෛද්‍ය නාරද දන්ත නාරායන මගේ තව සාතික තියෙනවා ඉතින්. ඔය ඉතින් මෙතනට අදාළ නැහැ නේ. ඔය කියන්න ඕනේ නැහැ. හැබැයි මම මේ රටේ ඉන්න සුවිශේෂී ගීත රචකයෙක් තරු නිර්මාණ කරන කෙනෙක්. නාරද දන්ත නාරායන. මම පුතාගේ තාත්තා හොඳට දන්නවනේ. මේ කියන්නේ මෙයා මීට කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවද? කියන්නේ ඉතින් ඔයගොල්ලන් හිතන් ඉන්නේ අපි මුකුත් දන්නේ නැහැ කියලා. නාරද දන්ත නාරායන කියන්නේ මේ රටේ ඉන්න ප්‍රකට සංගීතඥයෙක්. මේ ඔබතුමා නේද අර මේ සප්පු කුසුම්මට අයිති වෙලා වනවදුරේ සැඟුණාද කිරිල්ලි සෝං එක ලිව්වේ. ඒක මම නිතරම අහනවා. FM එකේ යනවනේ උදේට. තව අර සබකෝලේ එපා පුතේ ගෙදර ගේන්න. සඳ දුරයි හාවාට මොකද්ද? තිබුණාට ආවාට. මම ඔක්කොම සංසහල තියෙනවා. හල් ලස්සනයි. මම පට්ට පෑ. බලන්නකෝ. දැන් තරුණ පරපුර අහන්නේ නැති මගේ පැරණි ගීත කීයක් මේ නෝන රස විඳලා තියෙනවද බලන්න. මේ නෝනට නම් හොඳ රස විඳීමේ හැකියාවක් තියෙනවා. ඒ එක්කම සුවිශේෂී බුද්ධිමය ප්‍රභාවයක් තියෙනවා. හරියටම හරි. ජස්කේ තාත්තට කාන්තාවන් තේරුම් ගැනීමේ ලොකු දැනුමක් තියෙනවා. ඔව් අපේ තාත්තට හොඳ අවබෝධයක් තියෙනවා තමයි ඒ කාන්තාවන් ගැන. හරියටම හරි ආන්ටි. අපි මේ පුතත් එක්ක පොඩි ගමනක් යන ලෑස්තිලා හිටියේ. කමක් නෑ අපිට ටිකක් බීලිමුනේ. කමක් නෑ ආන්ටි. කොහේ හරි යන්න තියෙනවා නම් අපි ගිහින් යමු. නෑ අපි තේක බොමු. එතක මම යෂ්ට පැහැදිලි කරන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. නෑ තාත්තී. මම පැහැදිලි කරන්න. තේකක් බොමුකෝ. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට